Tarot Future with නිරංජනා channel එකට එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ඔන්න වෙනද වගේම ආයිබෝන් කියලා ආදරෙන් පිළිගන්නවා. ඔන්න මම අදත් ආවා තවත් ලග්නයක් ගැන කතා කරන්න. මම අද කතා කරන්නේ ධනු ලග්න හිමියන් ගැන. ඉතින් ඔයා ධනු වෙන්න උපන් කෙනෙක්ද? එහෙනම් මේ රීඩින් එක ඉවර වෙනකම් මාත් එක්ක ඉන්න. මේ රීඩින් එක අවසානයේ ඔන්න මම ඔයා වෙනුවෙනුත් ඒන්ජල් මෙසේජ් එකක් කරගෙන ආවා. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු ධනු ලග්නේ ඉන්න උපන් ඔයා මොන වගේද කියලා අහන්න. ඔන්න ධනු ලග්නේ ඉන්න උපන් ඔයා ගාව ගොඩක් තියෙන්නේ මහන්සි වෙලා ලබාගත්තු දේවල්. එකපාර ඔයාට දේවල් ලැබෙනවා හරි අඩුයි. ඔයාට ඒ දේ ලබා ගන්න ඔයා බලාපොරොත්තු වෙන දේ ලබා ගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඔන්න අපි මෙහෙම හිතමු. ඔයා මොන හරි දෙයකට ආසාවෙන් ඉන්නවා. එක්කෝ ඒ දේ ගන්න ඔයා ගාව සල්ලි නැහැ. ඔයා කොහොම හරි සල්ලි හොයාගෙන ඒ දේ ගන්න බැලුවත් එක්කෝ ඔයා ගාව සල්ලි තිබිලා ඒ දේ ගන්න බැලුවත් කඩේ දේ නැති වෙන්න පුළුවන්. එහෙම ඉතින් ඔයා කඩවල් දෙක තුනකට ගිහිල්ලා තමයි ඔයාට ඕන දේ ඔයා ගන්නේ. අන්න ඒ වගේ අපි තවත් විදියකට මේ දේ බැලුවොත් ඔයා කාට හරි ආදරය කරනවා කියලා හිතමු. ඔන්න ඔයා ආදරය කරන කෙනා ඔයාට කැමති නැහැ. එයාගෙන් කැමැත්ත ගන්න ඔයාට මාර්ගයමක් දෙන්න වෙනවා. අන්න ඒ වගේ ඔයාට ඉතින් ඔයා ආස කරන දේ ලබා ගන්න චුට්ටක් මහන්සි වෙන්න වෙනවා. මං හිතනවා ඔයාට පැහැදිලි ඇති කියලා. ඔන්න ඔයා අවදානම් වලට කැමති නැහැ. ඔයාට පාඩුවක් එනවනම් ඔයාට අසාධාරණයක් එනවනම් ඔයාට අවාසියක් එනවනම් ඔයා ඉතින් ඒ දේ කරන්නේ නැහැ. ඔයා දෙයක් කරන්නේ හොඳට හිතලා. ඔයාට ලාභයක් වාසියක් එනවනම් විතරයි ඉතින්. ඔයා ජීවිතේ වැරදුණු තැන් වලින් පාඩම් ඉගෙන ගන්නවා. ඒව ජීවිතේට අත්දැකීමක් කරගන්නවා. එහෙම නේද? ඒ වගේම කවුරු හරි ඔයාට උපදේශයක් දුන්නත් ඔයා ඒ ගැන හිතනවා. ඒ උපදෙස් පිළිපදිනවා. ඔන්න මට තව පේනවා ඔයා පරිත්‍යාගශීලී කෙනෙක්. ඔයාට නැතත් ඔයා අනිත් අයට දෙන්නමයි බලන්නේ. මං හරි නේද? ඔන්න මට තව පේනවා පෙන්න දෙයට වඩා එහා ගියපු තව දෙයක් ඔයා තුළ තියෙනවා. මම මේ කිව්වේ අපි මෙහෙම හිතමුකෝ. ඔයා ලස්සනට ඇඳගෙන යනවා. ඔන්න ඉතින් හැමෝම හිතනවා ඔයා හරි ලස්සනයි ඔයාට සල්ලි තියෙනවා ඇති කියලා. ඒත් ඉතින් ඔයා දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තමයි මම ඒකෙන් අදහස් කරේ. එහෙමත් නැත්තම් ඔයා හිනා වෙලා ඉන්නවා. හැමෝම හිතනවා ඔයා සතුටින් ඉන්නවා කියලා. ඒත් ඉතින් ඇත්තටම ඔයාගේ හිතේ දුකක් තියෙනවා. ඔයා ඉන්නේ දුකින්. ඒත් ඔයා සමාජයට පේන්න හිනා වෙනවා. අනිත් අයට පේන්න හිනා වෙලා සතුටින් ඉන්නවා. හැබැයි හිතේ තියෙන දුකක්. ඔන්න ඉතින් ධනුවෙන් ඉපදුන ඔයා කවදා හරි ඔයාගේ හීනවලට යනවා. ඔයා බලාපොරොත්තු වෙන දේවල් ලබා ගන්නවා. ඔව් ගොඩාක් ධනු ලග්න හිමියන්ට එයාලගේ හීනවලට යන්න පුළුවන් වෙනවා. අනිත් අය ගරු කරන අනිත් අය ඔයා ගැන කතා කරන තැනට ඔයාට යන්න පුළුවන් වෙනවා. මොකද ඔයා හැමෝන්ටම ආදරෙයි. හැමෝම ගැන කරුණාවෙන් ආදරෙන් බලනවා. ඉතින් ඒකම ආකර්ෂණය වෙලා ආපස්සට ඔයාටත් එනවා. ඔන්න ඔයා ආගමට දහමට පිනට දහමට ලැබි කෙනෙක් කියලාත් මට පේනවා. ඔයා පොළොවේ පය ගහලා ජීවත් වෙනවා. හැමෝන්ටම එක වගේ ආදරෙන් සලකනවා. ඔයාට දුප්පත් පොහොසත් කුලමල ભેද අන්න ඒව නැහැ. ඔයා හැමෝන්ටම එක හා සමානව සලකනවා. එහෙම නේද? ඔන්න ඔයා ගැන තව කතා කරද්දි මට පේනවා ඔයා ඕනම කෙනෙක්ගේ දුකේදි වගේම සැපේදිත් ඉන්නවා. ගොඩක් අය ඉතින් සැපේදි හිටියට දුකේදි නැහැනේ. දුකේදි අතහැර දාලා යනවා. ඒත් ඔයා එහෙම නෑ. ඔයා දුකේදී සැපේදී ළඟින්ම ඉන්නවා. ඇත්තට මේක අගය කරන්න ඕන ගුණාංගයක්. ඔන්න ඉතින් ඔයාට දුරස් වෙලා තියෙන බැඳීමක් එකතු කරන්න පුළුවන්. තරහය යාළු කරලා දෙන්න පුළුවන්. බැඳීම් ශක්තිමත් කරන්න පුළුවන්.
ඒ වගේම ඔන්න ඔයා එකපාර ගොඩාක් වැඩ වදාගෙන කරන්න කැමති නැහැ. මොකද ඔයාට ඕන කරන්නේ කරන එක වැඩේ හරියට කරන්න. ඒ වැඩේට විතරක් ફોකස් එක දීලා කරන්න. ඒ වගේම ඔයා ප්‍රශ්නවලදී කලබල වෙන්නේ නැහැ. කේන්ති ගන්න ඔයා හරි අඩුයි. ඔයාට කේන්ති ගියත් ඔයා ඒක පෙන්වන්නේ නැහැ. කේන්තිය වුණත් හංගගෙන hina වෙලා ඉන්න ඔයාට පුළුවන්. ඔන්න ඔයා දෙවියන්ගෙන් හරි විශ්වෙන් හරි මොනවා හරි ඉල්ලුවොත් ඔයාට ඉතින් ඒක ඉක්මනින්ම ලැබෙනවා. ඉක්මනින්ම ඔයාගේ බලාපොරොත්තු ඉටු වෙනවා. ඔන්න ඉතින් ඕව තමයි. ධනු ලග්නේ ඔයා ගැන මං කියන්න ඕනම තොරතුරු. ඔයා ගැන මම කාට්වලි දැක්ක තොරතුරු. හරි එහෙනම් අපි දැන් යමු. ඔයාට ලැබිලා තියෙන ඒන්ජල් මැසේජ් එක මොකක්ද කියලා අහන්න. ඔන්න ඔයාට මැසේජ් එකක් දෙන්න ඇවිල්ලා ඉන්නේ මග පෙන්වීමට අධිපති ඒන්ජල්. ඉතින් මේ ඒන්ජල් ඔයාට කියනවා ඔයාට මග පෙන්වන්න ගොඩක් අය ඔයා වටේ ඉන්නවලු. ඔයාට හොඳ යාළුවෝ නෑදෑයෝ ඉන්නවලු. එයාලගේ මග පෙන්වීම ඔයාට තියෙනවා. එයාලගේ උදව් ඔයාට තියෙනවා. අන්න ඒ නිසා සතුටින් ජීවිතේට මුහුණ දෙන්න කියලා ඔන්න මේ ඒන්ජල් ඔයාට අවවාද දෙනවා. හරි එහෙනම් ඔන්න ඉතින් ඔයා වෙනුවෙන් මේ ආපු ඒන්ජල්ටත් අපි කරපු හැම පිනක්ම ලැබෙන්න කියලා අනුමෝදන් කරමු නේද? අපි කරපු හැම පිනක්ම ලැබිලා මේ ඒන්ජල් තව ශක්තිමත් වෙන්න, තව තවත් බලවත් වෙන්න කියලා ඔන්න ඉතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඔන්න ඔයා එහෙම ප්‍රාර්ථනා කරොත්, එහෙම පින් දුන්නොත් ඔයාට මේ ඒන්ජල්ස්ලන්ගේ ආශිර්වාදේ තව තවත් ලැබෙයි. හරි එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි.